ඔබ කවදා හෝ අහලා තියෙනවද අහසින් ගිනි වැටුණු දවසක් ගැන? මනුෂ්‍යයෙකුගේ ප්‍රාර්ථනාවකට පිළිතුරු ලෙස දෙවියන් වහන්සේ තම බලය පෙන්වූ අති විශ්මිත මොහොතක් ගැන. අද අපි බලමු දෙවියන්ගේ ශක්තිමත් සේවකයා වූ එලියාගේ කතාව. ඉස්රායේල් දේශයේ මිනිසුන් දෙවියන්ව අමතක කරලා සිටියා. ඔවුන් බාල් නම් ව්‍යාජ දෙවියන්ට වැඳීම් කළා. පව්වලින් දේශය පිරී ගියා. එවිට දෙවියන් වහන්සේ තම අනාගත වක්තර එලියාව යවනු ලැබුවා. එලියා ඉස්රායේල් රජු ඉදිරියේ සිට මෙසේ කීවා. ඔබේ පව්වලට මනස්ථාපන වන්න. උන්වහන්සේ ඔබට මහත් සාගතයක් දෙනු ඇත. උන්වහන්සේ පවසනතුරු ඔබට වර්ෂාව නොවැටේ ඒ වචන. දේශයත් සමග දේශපුරා දැඩි වියලි කාලයක් ආරම්භ වුණා. ඉස්රායේල් රජු සහ මිනිසුන් එලියාව මරන්න සෙවුවා. එලියා වනාන්තරයක් සැගවී සිටියා. නමුත් දෙවියන් වහන්සේ ඔහුව අමතක කළේ නැහැ. කපුටන් ඔහුට ආහාරගෙන ආවා. ඔහුක බොන්නට වතුර තිබුණා. දෙවියන් තමා සේවකයා රැකගත්තා. පසුව එලියා සාරාප්තා නම් දුප්පත් වැන්දබුවක් හමුවෙන්න ගියා. ඇය සුතුව තිබුණේ අවසාන පිටිහා තෙල් ටික පමණයි. නමුත් ඇය විශ්වාසයෙන් එලියට තමා සතු දේ දුන්නා. ඒ මොහොතේ සිට ඇගේ ආහාරය කිසිදා අවසන් වුණේ නැහැ. එවිට එලියා මුළු ජනතාව එකතු කරලා අභියෝගයක් කළා. සැබෑ දෙවියන් කවුද කියලා අද තීරණය කරමු. බාල්ගේ පූජකයන් සියලු දෙනාම තමන්ගේ රැදිරය පුජාසනයට දමා දෙවියන්ට කෑ ගැසුවා නැටුවා. ප්‍රාර්ථනා කළා. නමුත් කිසිම පිළිතුරක් ආවේ නැහැ. එවිට එලියා තම පූජාසනය සකස් කළා. ජලය වත් කළා. ඉන්පසු ඔහු ප්‍රාර්ථනා කළා. ස්වාමිනි, ඔබ තමයි සැබෑ දෙවියන් කියලා පෙන්වන්න. එවිට හදිසියෙම ගින්න අහසින් වැටුණා. පූජාව, ගල්, ජලය සියල්ල ගින්නෙන් දහනය වුණා. එය දුටු ජනතාව සියලු දෙනා බිම වැටි දෙවියන් වහන්සේවෝ විශ්වාස කරන්න ගත්තා. පව්වලට මනස්ථාපනය වන්න පටන් ගත්තා. එලියා නැවතත් ප්‍රාර්ථනා කළා. අහසේ කුඩා වලාකුළක් දිස් වුණා. පසුව මහා වැසි වැස්සා. දෙවියන් වහන්සේ නැවතත් දේශයට ආශිර්වාද කළා. මිනිස්සු සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ විසින් තම සේවකයා වන එලියාව ගිනි රථයකින් පැමිණ ස්වර්ගයට ගන්නා ලදී. තවමත් එලියාට උන දෙයක් කවුරුත් දන්නේ නැහැ. එලියාගේ කතාව අපට උගන්වන්නේ විශ්වාසයෙන් යුතුව සිටින ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේ තුළ හැම දෙයක්ම කළ හැකි බවයි. ඔබගේ ජීවිතයේත් ගැටලු තිබුණත් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නේ මන්ද ඔහු තවමත් අද්භූත ක්‍රියා කරන දෙවියන්ය. මෙවැනි තවත් බයිබල් කතා බලන්න කැමතිනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දෙවියන් ඔබට ආශිර්වාද කරනු ඇත.